සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අදත් අපේ SL Cinema Universe YouTube channel එකට. ඉතින් අද මම ඔයාලට ගෙනලා තියෙන්නේ 2019 රිලීස් වුණු Dora and the Lost City of Gold කියන සුපිරි family adventure movie එක. ඉතින් movie එකට යන්න කලින් ඔයාලට මතක් කරනවා වීඩියෝ එකට like එකක් දාලා ඔයා තාමත් අපේ YouTube channel එක subscribe කරපු නැති කෙනෙක් නම් අනිවාර්යෙන් පාලෙන් තියෙන subscribe button එක click කරලා ඊට එහා පැත්තෙන් තියෙන bell notification button එකත් all දාලා තියාගන්න අමතක කරන්න එපා. එහෙනම් අපි යමු අද කතාවේ මොකක්ද වුනේ කියලා බලන්න. मूवी එක පටන් ගන්නදී අපිට පෙන්නනවා අද කතාවේ මේන්ම කැරක්ටර් එක වෙන ඩෝරා එයාගේ හොඳම යාළුවා වෙන ඩියගෝ එක්ක සෙල්ලම් කරනවා. ඉතින් ඩෝරා එයාගේ අම්මයි තාත්තයි ජීවත් වෙන්නේ ඇමේසන් වල තියෙන පුංචි ගෙදරක. මේ වෙලාවේ ඩෝරා ඩියගෝ එක්ක වාහනේ යන ගමන් ඉද්දී මෙතනට ස්වයිප් කියන නාරියා ඇවිත් ඩෝරාගේ මැප් එකක් හොරගම් කරන්න හැදුවත් එයාට ඒක හොරගම් කරගන්න බැරි වෙනවා. ඉතින් මේ වෙලාව තමයි අපිට පෙන්වන්නේ මෙච්චර වෙලා අපිට පෙන්නලා තියෙන්නේ ඩෝරා සහ ඩියගෝ හිතින් මවාගත්තු දෙයක් කියලා. මෙතනට ඩෝරාගේ අම්මා ඇවිත් ඩෝරාටයි ඩියගෝටයි කෑම කන්න යන්න අඬ ගහනවා. මේ වෙලාවේ ඩෝරාගේ අම්මා කියනවා ඩියගෝගේ අම්මට අලුත් ජොබ් එකක් හම්බ වෙන නිසා එයාලට පහුවදාම නගරයට යන්න සිද්ධ වෙනවා කියලා. ඉතින් ඩෝරා ඉන්නේ ඒ ගැන ගොඩක් දුකින්. මෙතනට ඩෝරාගේ තාත්තා ඇවිත් මෙතන ඉන්න වඳුරෙක් පෙන්නලා ඩෝරාට කියනවා ඇයි මෙයාට ඇඳුම් අඳලා තියෙන්නේ කියලා. ඉතින් මේ වඳුරගේ නම බූට්ස්. මෙයත් ඩෝරාගේ හොඳම යාළුවෙක්. කොහොම නමුත් මේගොල්ලෝ කෑම කන ගමන් ඉද්දී ඩියගෝ මෙතන තිබුණු මැප් එකක පරපාත කියලා ලියලා තියෙනවා දැක්කලා ඩෝරාගේ තාත්තගෙන් අහනවා ඒ මොකක්ද කියලා. ඩෝරාගේ තාත්තා කියන විදිහට පරපාත කියන්නේ ඉන්කාවරුන්ගේ පුරාවෘත්තයක් වගේම ඒක පුරාණ නගරයක්. ඒක කාලයකට කලින් නැති වෙලා තියෙනවා වගේම ගවේෂකයෝ අවුරුදු 100 ගාණක් තිස්සේ ඉඳන් මේ නැති වුණු පුරාණ නගරය හොයන්න උත්සාහ කරලා තියෙනවා. ඉතින් ඩෝරාගේ අම්මයි තාත්තයි කියන්නේ ගවේෂකයන් දෙන්නෙක්. ඒ වගේම ඩෝරාගේ එකම හීනේ වෙලා තියෙන්නේ කවදා හරි හොඳ ගවේෂකයෙක් වෙන්න. මේ වෙලාවේ ඩියගෝ ඩෝරාගේ තාත්තගෙන් අහනවා ඒ නගරේ රත්තරන් තියෙනවද කියලා. ඩෝරාගේ තාත්තා කියන විදිහට ඒ පුරාණ නගරයේ විශාල ප්‍රමාණයෙන් රත්තරන් තියෙනවා. ඒ නිසාම පරපාත නගරය නිදන් හොරුන්ගේ අවධානයටත් ලක් වෙලා තියෙනවා. ඊළඟට අපිට පේන්නනවා ඩෝරා සහ ඩියගෝ නිදා ගන්න ලෑස්ති වෙලා ඉන්නවා. මේ වෙලාවේ ඩෝරා ඉන්නේ ඩියගෝ ගෙදර යන එක ගැන දුකින්. කොහොම නමුත් ඩියගෝ පහුවදාම යාගේ අම්මයි තාත්තයිත් එක්ක ගෙදර යන්න සූදානම් වෙනවා. මේ වෙලාවේ ඩියගෝ චොකලට් එකක් අරගෙන දෙකට කඩලා එක කෑල්ලක් ඩෝරාට දීලා කියනවා මේක මාව මතක් වෙන්න තියාගන්න කියලා. ඊට පස්සේ ඩියගෝ එයාගේ අම්මයි තාත්තයිත් එක්ක නගරයට යන්න පිටත් වෙනවා. මේ වෙලාවේ ඩෝරා මෙයාලගේ වාහන පිටිපස්සෙන් දුවගෙන යනවත් එක්කම අපිව මේ කතාවේ අවුරුදු 10ක් ඉස්සරහට ගෙනියනවා. ඉතින් ඩෝරා කියන්නේ දැන් ලොකු ගැහණු ළමයෙක්. ඩෝරා සහ බූට්ස් කැලේ මැදින් දුවගෙන යන ගමන් ඉද්දී මෙයාගේ පස්සෙන් අලි රංචුවක් එලවනවා. ඒත් කොහොම හරි ඩෝරා මේ අලි රංචුවෙන් බේරිලා මෙතන තියෙන ගුහාවක් ඇතුළට යනවා. මේ වෙලාවේ ඩෝරා දකිනවා ගුහාව ඇතුළ ඇඳලා තියෙන ඉන්කාවරුන්ගේ සංකේත කිහිපයක්. ඉතින් ටිකක් ඉස්සරහට යද්දී ඩෝරා දකිනවා රත්තරන් වලින් හදලා තියෙන පිළිමයක්. ඒත් ඩෝරාට එතනට යන්න විදිහක් නැහැ මොකද මෙතන පොඩි ප්‍රපාතයක් තියෙන නිසා. මේ වෙලාවේ ඩෝරා විශ්වාසය තියනවා නම් කරන්න බැරි දෙයක් නැහැ කියලා කියන ගමන් මේ ප්‍රපාතයෙන් එහා පැත්තට පනිනවා. ඒත් එකම ඩෝරාව මේ ප්‍රපාතයෙන් පහළට වැටෙනවා. හොඳ වෙලාවට මේ ප්‍රපාතය වැඩි ගැඹුරු නැති නිසා ඩෝරාට මුකුත් වෙන්නේ නැහැ වගේම බූට්ස් ගිහින් ඩෝරාගේ අම්මවයි තාත්තවයි මෙතනට එක්කගෙන ඇවිත් ඩෝරාව බේර ගන්නවා. මේ වෙලාව අපිට පේනවා මෙයාලා අර තිබ්බ රත්තරන් වලින් හදපු පිළිමයක් ගෙනල්ලා කියලා. ඉතින් මේ තමයි පරපාතවලට යන්න තියෙන සිටියමේ අතුරුදහන් වුණ කෑල්ල. මේ වෙලාවේ ඩෝරා දකිනවා මෙයාලගේ මැප් එකේ රතු පාටින් පරපාත තියෙන තැන සලකුණු කරලා තියෙනවා. මේ වෙලාවේ ඩෝරා දැනගන්නවා අම්මයි තාත්තයි පරපාත හොයාගෙන යන්න හදන්නේ කියලා. කොහොම හරි ඩෝරාත් මෙයාලත් එක්ක යන්න හැදුවත් ඩෝරාගේ අම්මයි තාත්තයි කියනවා ඔයා තාමත් සූදානම් නැහැ. ඔයා ඒක අද අපිට ඔප්පු කරලම පෙන්නවා කියලා. ඊට පස්සේ අපිට පෙන්නනවා ඩෝරාගේ අම්මයි තාත්තයි ඩෝරාව නගරේ ඉන්න ඩියගෝලගේ ගෙදර යවන්න ලෑස්ති කරනවා. ඒත් ඩෝරාට ඕනේ එයාගේ අම්මයි තාත්තයි එක්ක පරපාත හොයාගෙන යන්න. මේ වෙලාවේ ඩෝරාගේ අම්මා ඩෝරාට කියනවා නගරයට ගිහින් යාළුවෝ එකතු කරගෙන ජීවිතේ හදාගන්න කියලා. ඒ නිසා ඩෝරාට අකමැත්තෙන් හරි මේකට කැමති වෙන්න සිද්ධ වෙනවා. ඩෝරා බූට්ස්වත් හොරෙන්ම ගෙනියන්න හැදුවත් ඩෝරාගේ අම්මට ඒක අහුවෙන නිසා ඩෝරාට සිද්ධ වෙනවා බූට්ස්ව කැලේ දාලා යන්න. ඊට පස්සේ ඩෝරා මේ ගමන යන්න පිටත් වෙනවා. ඉතින් කොහොම හරි ඩෝරා ඇවිත් එයාපෝට් එකෙන් බැහැලා එද්දි මෙයාට ඩියගෝවයි එයාගේ අම්මවයි තාත්තවයි හම්බ වෙනවා. ඊට පස්සේ මෙයාලා ඩෝරාව ඩියගෝලගේ ගෙදර එක්කගෙන යනවා. මේ වෙලාවේ ඩෝරාට එයාගේ ආච්චිවත් හම්බ වෙනවා. ඊට පස්සේ ඩියගෝ ඩෝරාව එයාගේ කාමරයට එක්කගෙන යනවා. මේ වෙලාවේ ඩෝරා අවුරුදු 10කට කලින් ඩියගෝ එයාට දීපු චොක්ලට් කෑල්ල ඩියගෝට පෙන්නලා අහනවා කෝ ඔයාගේ එක කියලා. ඇත්තටම කිව්වොත් ඩියගෝ අවුරුදු 10කට කලින් ඒක කාලා. ඊළඟට අපිට පෙන්නනවා පහුවදාම ඩියගෝ සහ ඩෝරා ඉස්කෝලේ යන්න පිටත් වෙනවා.
ඒත් ඩෝරට නම් නගරේ ජීවත් වෙන්න ඕන කොහොමද කියලා කිසි අවබෝධයක් නම් නැහැ. මේ වෙලාවේ ළමයින්ගේ බෑග් චෙක් කරන සිකියුරිටි ගාර්ඩ්ට ඩෝරාගේ බෑග් එකේ තිබිලා කැම්පින් කරන්න යන්න අවශ්‍ය කරන බඩු කිහිපයක් හම්බ වෙනවා. ඒත් මේවා ඉස්කෝලේ ඇතුළට ගෙනියන්න බැරි නිසා ඩෝරාට සිද්ධ වෙනවා මේවා එළියෙන් තියලා යන්න. ඊට පස්සේ අපිට පේන්නනවා ඩෝරා පන්තියේ වැඩ කරන ගමන් ඉද්දී මෙයාලගේ ටීචර් මෙයාලගෙන් ප්‍රශ්න වගේක් අහනවා. ඒත් එක්කම මෙතන ඉන්න සැමි කියන ගැහණු ළමයා අත උස්සලා උත්තර දෙන්න හදනවත් එක්කම ඩෝරා ඒකට උත්තර දෙනවා. මේ වෙලාවේ සැමිගේ මූණ ටිකක් වෙනස් වෙනවා. මොකද කියනවා නම් මේ පන්තියේ බුද්ධිමත්ම කෙනා කියලා හිතන් ඉන්න කෙනා තමයි සැමි. ඒත් ඩෝරා සැමිට වඩා බුද්ධිමත් නිසා සැමි ඉන්නේ ඩෝරාත් එක්ක කේන්තියෙන්. ඊට පස්සේ අපිට පේන්නනවා ඩෝරා වොෂ්රූම් එකේ ඉද්දී සැමි මෙතනට ඇවිත් ඩෝරාට කියනවා මම කලින්ම මගේ කතාව ගානට හදාගෙන හිටියේ ඒත් ඔයා මැද්දට පැනලා ඔක්කොම විනාශ කරා කියලා. ඒත් ඩෝරා ඒවා වැඩිය ගණන් ගන්නේ නැහැ. ඊට පස්සේ ඩෝරා ගෙදර ඇවිත් වෝකි ටෝකි එක හරහා එයාගේ අම්මයි තාත්තයි යන තැන්වල කාණ්ඩාංක ලකුණු කරගන්නවා. ඔය විදිහට දින කිහිපයක්ම ගත වෙලා යනවා. ඒත් එකපාරටම ඩෝරට එයාගේ අම්මයි තාත්තයිත් එක්ක තිබුණු සම්බන්ධතාවය නැති වෙලා යනවා. ඊළඟට අපිට පෙන්නනවා ඊට පහුවදා ඩෝරාගේ ඉස්කෝලේ තියෙන පාටි එකකදී ඩෝරා මෙතනට ආවත් ඉස්කෝලේ ඉන්න අනිත් ළමයි ඩෝරට විහිළු කරන නිසා ඩියේගෝ ඩෝරාව ඉස්කෝලෙන් එළියට එක්කගෙන ඇවිත් කියනවා අනිත් අය ඔයාට විහිළු කරනවා ඔයාට තේරෙන්නේ නැද්ද මේ කැලේ නෙවෙයි මේ ඉස්කෝලේ ඒ නිසා ඔයා හැසිරෙන විදිහ ටිකක් වෙනස් කරගන්න කියලා. ඉතින් මේ සිද්ධියට ඩෝරාට ටිකක් අවුල් යනවා. ඊළඟට අපිට පේන්නනවා පහුවදා මෙයාලගේ ඉස්කෝලෙන් මෙයාලව කෞතුකාගාරයට එක්කගෙන යනවා. මෙයාලට කරන්න තියෙන්නේ 4 දෙනෙක්ගෙන් යුත් කණ්ඩායමක් හැදිලා මෙතන තියෙන දේවල් ගැන විස්තර හොයාගන්න. ඉතින් කොහොම හරි අනිත් අය 4 දෙනා ගානේ කණ්ඩායම් හැදුනත් අන්තිමට ඉතුරු වෙන්නේ ඩෝරා, ඩියේගෝ, සැමි සහ මේ රැන්ඩි කියන කොල්ලා. ඉතින් අකමැත්තෙන් හරි මෙයාලට සිද්ධ වෙනවා බෙදිලා ගිහින් විස්තර හොයාගන්න. ටික වෙලාවක් ඩෝරා මෙහෙම විස්තර හොයාගෙන යද්දී මෙතන ඉන්න ගැහණු කෙනෙක් ඩෝරාට කියනවා ඔයාට විස්තර හොයාගන්න ඕන නම් පහළ තට්ටුවට එන්න කියලා. ඊට පස්සේ ඩෝරා, ඩියේගෝ, සැමි සහ රැන්ඩිවත් එක්කගෙන පහළ තට්ටුවට යනවා. ටික වෙලාවක් යද්දී ඩෝරාව මෙතන බලාගන්න මිනිස්සෙක්ට අහු වෙනවා. ඉතින් මේක දකින ඩියේගෝ, සැමි සහ රැන්ඩි මෙතන තිබුණු පෙට්ටියක් ඇතුළට ගිහින් හැංගෙනවා. මේ වෙලාවේ මෙතනට තව මිනිස්සෙක් ඇවිත් ඩෝරාට එයාගේ නම කියලා කතා කරනවා. ඩෝරාටත් පුදුමයි මේ මිනිස්සයා කොහොමද එයාව දන්නේ කියලා. ඉතින් ඒත් එක්කම මෙතනට අර ඩෝරාට කලින් හම්බ වුණු ගැහණු කෙනා ඇවිත් ඩෝරාව අල්ලගන්නවා. මේ වෙලාව අපිට තේරෙනවා මේ ගැහණු කෙනා ඩෝරාට බොරු කියලා ඩෝරාව අල්ලගන්න තමයි උත්සාහ කරලා තියෙන්නේ කියලා. කොහොම නමුත් මේ මිනිස්සු ටික ඩෝරාව අල්ලගෙන ගිහින් මෙතන තිබුණු පෙට්ටියක් ඇතුළට දාලා මෙයාලට සිහ නැති වෙන්න මොකක්දෝ දෙයක් පෙට්ටිය ඇතුළට දානවා. ඉතින් මේ වෙලාව අපිට පේනවා ඩියේගෝ, සැමි සහ රැන්ඩිත් මේ පෙට්ටිය ඇතුළේ ඉන්නවා කියලා. ඉතින් මේ මිනිස්සුන්ගේ කතා බහෙන් අපිට තේරෙනවා මෙයාලා උත්සාහ කරන්නේ ඩෝරා මාර්ගයෙන් ඩෝරාගේ අම්මවයි තාත්තවයි හොයාගෙන පරපාතවලට යන්න පාර හොයාගන්න කියලා. ඊළඟට අපිට පෙන්නනවා පෙට්ටිය ඇතුළේ ඉඳන් සිහිය එන ඩෝරා ඇතුළු කට්ටියව. මේ වෙලාවේ මෙයාලා මේ පෙට්ටිය ඇතුළේ ඉඳන් එළිය බලද්දි දකිනවා මෙයාලා දැන් ඉන්නේ ප්ලේන් එකක් ඇතුළේ කියලා. මේ වෙලාවේ මෙයාලට තේරෙනවා මෙයාලාව අල්ලගත්තු මිනිස්සු ටික වෙන කවුරුත් නෙමේ නිදන් හොරු කියලා. ටික වෙලාවක් යද්දී තවත් මිනිස්සෙක් මෙතනට ඇවිත් මේ පෙට්ටියේ දොර ඇරලා ඩෝරාට කියනවා මම ඔයාගේ අම්මගේ තාත්තගේ යාළුවෙක් මම ආවේ ඔයාව බේරගන්න කියලා. කොහොම නමුත් මෙයාලා මෙතනින් පැනගන්න සමත් වුණත් අර නිදන් හොරු ටික මෙයාලව දැකලා ස්වයිපව මෙයාලගේ පස්සෙන් එවනවා ඩෝරාගේ ළඟ තියෙන සිතියම හොරකම් කරගෙන එන්න කියලා. කොහොම හරි ස්වයිප ඇවි ඩෝරාගේ ළඟ තියෙන සිතියම අරගෙන අර නිදන් හොරුන්ගේ කණ්ඩායමේ ප්‍රධානියට බාර දෙනවා. ඊට පස්සේ නිදන් හොරු ටික ඩෝරාගේ පස්සේ පැන්නුවත් ඩෝරාගේ අම්මගේ තාත්තගේ යාළුවා වාහනයක් අරන් ඇවිත් ඩෝරාවයි යාළුවෝ ටිකයි වාහනේට දාගෙන මෙතනින් යනවා. ඒත් අර නිදන් හොරු ටික මෙයාලව හොයාගනි කියලා හිතලා මෙයාලා එයාලට හොයාගන්න බැරි තැන යනවා. ටික වෙලාවක් යද්දී මේ මිනිස්සයා යාව හඳුන්වලා දෙනවා එයා පුරාණ භාෂා ගැන මහාචාර්යවරයෙක්. ඒ වගේම ඔයාලගේ අම්මයි තාත්තයි මේ ආපු දවස්වල ඉඳන් මාත් එක්ක සම්බන්ධතා පවත්වගෙන ගියා. ඒත් සති දෙකක විතර ඉඳන් එයාලගෙන් පිළිතුරක් නැහැ කියලා. මේ වෙලාවේ ඩෝරාට මේ මිනිස්සයා ළඟ තිබිලා ඩෝරාගේ තාත්තගේ ජර්නල් එකක් හම්බ වෙනවා. ඊට පස්සේ මෙයාලා ඩෝරාගේ අම්මවයි තාත්තවයි හොයාගෙන ඇමේසන් වලට යන්න ප්ලෑන් කරනවා. මේ වෙලාවේ සැමි මේකට අකමැති වුණත් වෙන කරන්න දෙයක් නැති නිසා සැමිටත් අනිත් අය එක්ක ඒ ගමන යන්න වෙනවා. ඉතින් මෙයාලා කැලේට ඇවිත් වාහනේ නතර කරලා යන්න හදද්දී ඩෝරා දකිනවා මෙයාලගේ පවුලේ සලකුණක් මෙතන ගහක ඇඳලා තියෙනවා කියලා. ඉතින් ඩෝරාගේ අම්මයි තාත්තයි මෙතනින් ගිහිලා තියෙනවා කියලා හිතාගෙන ඩෝරා අනිත් අයත් එක්ක එයාගේ අම්මවයි තාත්තවයිත් හොයාගෙන නිදන් හොරුන්ගෙන් පරපාතා බේරගන්න යන ගමන පිටත් වෙනවා. ඉතින් ටික වෙලාවක් මෙයාලා මෙහෙම යද්දි දකිනවා ගස්වල එල්ලලා තියෙන අමුතු දේවල් වගේක්. ඉතින් මේ තියෙන්නේ පරපාතා නගරයට පිටින් ඇතුල් වෙන හැමෝවම බය කරන්න කියලා හිතාගෙන කරලා තියෙන දේවල්. ඒ වගේම පිටින් එන කිසිම කෙනෙක් පරපාතා නගරය දැකලා නැහැ වගේම ඇතුළට යන කිසිම කෙනෙක් ආපහු එළියට ඇවිල්ලත් නැහැ.
ඔහොම ටිකක් ඉස්සරහට යද්දී මේ මිනිස්සයව මකුළු දෙලක පැටලිලා හොඳටම බය වෙලා මෙතන තිබුණු ගහක වැදිලා බිම වැටෙනවා. ඉතින් මෙයාලා තවත් ඉස්සරහට ගිහින් එදා දවසේ රෑ මේ කැලෑවෙම ගත කරලා ආපහු පහුවදා උදේම ගමන් ආරම්භ කරනවා. මේ වෙලාවේ රැන්ඩිට ඩෝරගේ අම්මයි තාත්තයි විසින් තියපු තවත් සලකුණක් හම්බ වෙනවා. ඉතින් මේ සලකුණු පස්සේ යන මෙයාලා දකිනවා ටෙන්ට් එකක්. ඉතින් මේ වෙලාවේ ඩෝරට තේරෙනවා මෙයාගේ අම්මයි තාත්තයි කලින් මෙතන ඉඳලා තිබුණත් මෙතන මොකක් හරි කලබලයක් වෙලා තියෙනවා කියලා. ටික වෙලාවක් යද්දී ඩෝරට බූට්ස්වත් හම්බ වෙනවා. ඉතින් බූට්ස්ගෙන් ඩෝරට දැනගන්න ලැබෙනවා ඩෝරගේ අම්මයි තාත්තයි කලින් මෙතන ඉඳලා තියෙනවා කියලා. මේ වෙලාවේ මෙයාලා දකිනවා ඩෝරගේ අම්මයි තාත්තයි විසින් තියපු තවත් අසම්පූර්ණ සලකුණක්. මේකෙන් මෙයාලට තේරෙනවා ඩෝරගේ අම්මයි තාත්තයි මොකක් හරි දෙයක් නිසා ලොකු කලබලයකින් මේ සලකුණ ඇඳලා තියෙන්නේ කියලා. මේ වෙලාවේ ඩෝරට තේරෙනවා ඒ නිදන් හොරු වෙන්නේ නැති කියලා. ඉතින් නිදන් හොරුන්ට කලින් එයාගේ අම්මව තාත්තව හොයාගන්න ආරම්භුණින් ඩෝරා සහ යාළුවා ටික ආපහු ගමන් ආරම්භ කරනවා. ඔහොම ටිකක් දුර යන ගමන් ඉද්දී සැමීට පොඩි අකරදැබ්බියකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒත් ඩෝරා කොහොම හරි සැමීට වැඩේ කරගන්න ක්‍රමයක් හදලා දෙනවා. ඉතින් ඩෝරා අනිත් අය සැමී එනකන් ඉද්දී එකපාරටම ඊතල වගේක් මෙයාලගේ පැත්තට එන නිසා මෙයාලා මෙතනින් දුවනවා. ඉතින් මේ සිද්ධිය නිසා සැමීට හරියට වැඩේ කරගන්න වෙන්නේත් නැහැ. සැමිත් මෙයාලගේ පස්සෙන් දුවනවා. කොහොම නමුත් මෙයාලා දුවගෙන ඇවිත් මෙතන බිම තිබුණ ගහක කඳක් ඇතුළට ගිහින් හැංගෙනවා. ටික වෙලාවක් යද්දී ඊතලයක් ඇවිත් රැන්ඩිට වදිනවා. මේ වෙලාවේදී රැන්ඩි ගොඩක් බය වුණත් ඊතලේ වැදිලා තියෙන්නේ මෙයාලා ගෙනාපු ජූස් පැකට් එකකට. ටික වෙලාවක් යද්දී ඊතලෙන් එක නවතින නිසා මෙයාලා හිතනවා මෙයාලා දැන් ආරක්ෂිතයි කියලා. ඒත් තව ඊතලයක් ඇවිත් මේ ගහේ කඳට වදින නිසා මෙයාලව පල්ලමකට රෝල් වෙලා ඇවිත් එක තැනක නතර වෙනවා. ඒත් මේ සිද්ධියෙන් කාටවත් කිසිම අවුලක් වෙන්නේ නැහැ. මේ වෙලාවේ මේ මිනිස්සයා කියන විදිහට මෙයාලට පහර දීලා තියෙන්නේ නැති වෙච්ච ආරක්ෂකයෝ. ඒත් එකම ඩෝරා දකිනවා මෙයාලට වැදුණු ඊතලවල ඉන්කාවරුන්ගේ සලකුණු වගේක් තියෙනවා. ඉතින් හොඳටම බය වෙලා ඉන්න සැමී එක්ක ඩෝරා කතා කරන්න ගියත් සැමී ඩෝරට බනින නිසා ඩෝරා මෙතනින් යනවා. ඊට පස්සේ ඩියේගෝ ඩෝරා ළඟට ඇවිත් ඩෝරට කියනවා ඔයා ඒව ගණන් ගන්න එපා සැමී ඔයාට බැන්නට එයා හැමතිස්සෙම එහෙම නැහැ කියලා. මේ වෙලාවේ ඩෝරට තේරෙනවා ඩියේගෝ සැමීට කැමතියි කියලා. ඒත් ඩෝරා ඩියේගෝගෙන් ඇහුවට ඩියේගෝ ඒකට උත්තර දෙන්නේ නැහැ. මේ අතර ඩියේගෝ දකිනවා මෙතන නරියෙක්ගේ අඩි සලකුණක් තියෙනවා. මෙයාලා ඒ පස්සේ ගිහින් බලද්දි දකිනවා අර නිදන් හොරු ටික මෙතන ඉන්නවා කියලා. ඒත් එක්කම මෙතනට අර මිනිස්සයා එන නිසා ඒ සද්දේ නිදන් හොරුන්ට ඇහෙනවා. ඒත් බූට්ස් ක්‍රියාත්මක වෙලා මේ අයව නොමග යවලා ඩෝරටයි යාළුවෝ ටිකටයි මෙතනින් පැන ගන්න උදව් කරනවා. කොහොම හරි ඩෝරා යාගේ තාත්තගේ ජර්නල් එක බලලා අම්මයි තාත්තයි යන්නේ නැති කියලා හිතන අවුරුදු 100 ගානකට කලින් නිර්මාණය කරපු ඔපෙරා හවුස් කියන තැනට යන්න පිටත් වෙනවා. ඉතින් කොහොම හරි ටික වෙලාවක් යද්දි මෙයාලා එතනට එනවා. ඉතින් මෙයාලා ඔහොම යන ගමන් ඉද්දී මෙයාලව ක්වික් සෑන්ඩ් එකකට හවු වෙනවා. ඉතින් ක්වික් සෑන්ඩ් එකක් කියන්නේ එරෙන වැල්ල. ටික වෙලාවක් යද්දි මෙයාලව එන්නම මේක ඇතුළට ඇදලා ගන්නවා. මේ වෙලාවේ ඩෝරා අනිත් අයට කියනවා බය වෙන්නේ නැතුව හාන්සි වෙලා ඇඟ සැහැල්ලු කරගත්තොත් අපිට මේකෙන් එළියට එන්න පුළුවන් කියලා. ඉතින් අනිත් අයත් මේ කීපු විදිහටම කරලා කොහොම හරි ක්වික් සෑන්ඩ් එකෙන් එළියට එනවා. ඒත් මේ මිනිස්සයාට නම් මේකෙන් එළියට එන්න වෙන්නේ නැහැ. මොකද මේ මිනිස්සයා ඉන්නේ ගොඩක් බය වෙලා වගේම කලබල වෙලා. ටික වෙලාවක් යද්දි මේ මිනිස්සයව මේක ඇතුළට ඇදලා ගන්නවා. ඉතින් කොහොම හරි ටික වෙලාවක් යද්දි රැන්ඩි දකිනවා මෙතන පල්ලෙහැ කාගේදෝ කකුල් දෙකක් එළියට ඇවිත් තියෙනවා. කොහොම හරි ඩෝරා සහ යාළුවෝ ටික මෙයාව ඇදලා ගන්නවත් එක්කම මෙයාලා දකිනවා මේ ඉන්නේ අර මිනිස්සයා කියලා. මේ වෙලාවේ මේ මිනිස්සයා ඉන්නේ හොඳටම බය වෙලා. ඒත් එක්කම මේ මිනිස්සයා මම නරක කෙනෙක් මම වංචාකාරයෙක් කියලා එයාටම කියා ගන්න පටන් ගන්නවා. ඒත් ඩෝරා නැහැ ඔයා ගොඩක් හොඳ කෙනෙක් කියලා මෙයාගේ බය ටිකක් අඩු කරන්න උත්සාහ කරනවා. ඊට පස්සේ මෙයාලා මෙතනින් යන්න හදද්දී මෙයාලා දකිනවා මෙයාලා ඉන්න තැනට කවුරු හරි එනවා කියලා. ටික වෙලාවක් යද්දි මෙයාලා දකිනවා මේ ඉන්නේ මෙහි ජීවත් වෙන වයසක ගැහැණු කෙනෙක් කියලා. ඉතින් ඩෝරා මේ ගැහැණු කෙනාගෙන් පරපාතාවලට යන පාර ඇහුවා. මේ වෙලාවේ මේ ගැහැණු කෙනාට හොඳටම කේන්ති යනවා. ඒත් එක්කම මේ ගැහැණු කෙනා වෙනත් භාෂාවකින් මොකක්දෝ දෙයක් මෙයාලට කියනවා. හැබැයි මේ කියන දේවල් අනිත් අයට නොතේරුණත් ඩෝරට තේරෙනවා. ඉතින් ඩෝරා මෙයාලට කියනවා මේ ගැහැණු කෙනා කියන විදිහට පරපාතා හොයන එක ශාපයක් වගේම මේ ගැහැණු කෙනා කියනවා මට ඔයාලට ගෙදර යන පාර කියන්න පුළුවන් කියලා. ඉතින් මේ දේට සැමී සහ රැන්ඩි කැමති වුණා. ඩියේගෝ ඩෝරා එක්ක එයාගේ අම්මවයි තාත්තවයි හොයාගෙන යන්න කැමති වෙනවා. ඊට පස්සේ ඩෝරා ඩියේගෝ සහ අර මිනිස්සයා සැමී සහ රැන්ඩිට සමු දීලා ඩෝරාගේ අම්මවයි තාත්තවයි හොයාගෙන යන්න පිටත් වෙනවා. ඉතින් සැමී සහ රැන්ඩි ටික දුරක් යද්දි මෙයාලා දකිනවා මේ වයසක ගැහැණු කෙනාගේ අතේ ඉන්කා සලකුණක් තියෙනවා.
මේ වෙලාවේ සැමීට තේරෙනවා මේ ගැහණු කෙනා මෙයාලට බොරුවක් කියලා තියෙන්නේ කියලා. ඊට පස්සේ සැමී සහ රැන්ඩි ඩෝරාලට අනුතුරු අඟවන්න කියලා හිතාගෙන මෙතනින් යනවා. ඊළඟට අපිට පේන්නනවා ඩෝරාව. ඉතින් මෙයාලා එනවා ලොකු රෝස පාට මල් වලින් පිරුණු තැනකට. ඩෝරා අනිත් අයට කියනවා මේ මල් වල ගෑවෙන්නේ නැතුව ප්‍රවේශමෙන් අනිත් පැත්තට යන්න ඕනේ කියලා. කොහොම හරි මෙයාලා මෙතනින් අනිත් පැත්තට ආවත් අර මිනිස්සයව මලක වදිනවත් එක්කම මේ මල් වලින් රෝස පාට දුමාරයක් පිට වෙනවා. මේ වෙලාවේ ඩෝරා මෙයාලට කියනවා බය වෙන්න එපා මේවා විෂ බීජ අණු වුණා නම් අපි මෙලහකටත් මැරිලා කියලා. ඊට පස්සේ ඩෝරා ඩියගෝ දිහා බලනවත් එක්කම මෙයා දකිනවා ඩියගෝගේ මූණ වෙනස් වෙලා තියෙනවා. හරියට කාටුන් එකක් වගේ. ටික වෙලාවක් යද්දි මෙතන වටපිටාවත් වෙනස් වෙනවා. ඊට පස්සේ මේ මිනිස්සයාගේ ඇඳුම් ටිකත් ගලවලා දාලා මම දැන් නිදහස් කියාගෙන මෙතනින් දුවනවා. කොහොම නමුත් මෙහෙම ටිකක් ඉස්සරහට යද්දි ඩෝරා දකිනවා විශාල ප්‍රපාතයකට එහා පැත්තේ එයාගේ තාත්තාගේ ජර්නල් එක තියෙනවා. ඉතින් මේ තමයි ඉන්කාවරුන්ගේ පුරාවෘත්තය හොයාගෙන යන අයට මුහුණ දෙන්න වෙන පළවෙනි අභියෝගය. කොහොම හරි ඩෝරා යාගේ තාත්තගේ ජර්නල් එක ගන්න හිතාගෙන මේ ප්‍රපාතයෙන් අනිත් පැත්තට පැන්නා. මෙයාව මේ ප්‍රපාතයෙන් පහළට වැටෙනවා. ඒත් ඩෝරාව ආපහු ඩියගෝ ළඟින් මතුවෙනවා. මේ වෙලාවේ ඩෝරා ඩියගෝට කියනවා මට මේක කරන්න බෑ. මම තාමත් මේ වැඩේට ලෑස්ති නෑ කියලා. ඒත් ඩියගෝ ඩෝරාව දිරිමත් කරලා මේ දෙන්නත් එක්කම මේ ප්‍රපාතයෙන් එහා පැත්තට පනිනවා. මේ වෙලාවේ මේ දෙන්නව ප්‍රපාතයෙන් පල්හැට වැටෙන්න ගියා. සෙමි සහ රැන්ඩි ඇවිත් මේ දෙන්නව බේර ගන්නවා. ඊට පස්සේ අපිට පේන්නනවා සැබෑ ලෝකෙට ඇවිත් පියවිසිහට එන ඩෝරාව. මේ වෙලාවේ මේ කට්ටිය ආපහු එකතු වෙනවා. ඉතින් ඔන්න ඔය විදියට මෙයාලට හම්බ වුණු පළවෙනි අභියෝගයට මුහුණ දෙනවා. ඊට පස්සේ මෙයාලා තීරණය කරනවා එදා රෑ මෙතන ගත කරන්න. කොහොම නමුත් මෙයාලා පහවදා උදේම ආපහු ගමන් ආරම්භ කරනවා. ඉතින් මෙයාලා කන්දක් උඩින් යන ගමන් ඉද්දී එකපාරටම පොළව කඩාගෙන එක තැනකට වැටෙනවා. මේ වෙලාවේ මෙයාලා දකිනවා මෙතන ගොඩක් පරණ ගුහාවක් කියලා. මේ වෙලාවේ රැන්ඩි මෙතන උඩ තියෙන තරු වලින් හැදුණු සිතියමක් දැකලා මේ තියෙන්නේ කැලෑ ප්‍රහෙලිකාවක් කියලා හිතලා මෙතන තියෙන ලීවර් වගේක් එහාට මෙහාට කරනවා. ටික වෙලාවක් යද්දී එකපාරටම එක තැනකින් මේ ගුහාව ඇතුළට වතුර පිරෙන්න පටන් ගන්නවා. මේ වෙලාවේ ඩෝරාටයි ඩියගෝටයි තේරෙනවා මේ තියෙන්නේ පුරාණ භූගත වතුර උමගක් කියලා. කොහොම හරි මේක නවත්තන්න හිතාගෙන රැන්ඩි අනිත් ලීවර් ටිකත් එහාට මෙහාට කරා හතර වටින්ම මේක ඇතුළට වතුර පිරෙන්න පටන් ගන්නවා. ඉතින් මේ තියෙන්නේ මෙයාලට ලැබෙන දෙවෙනි අභියෝගය. මේ වෙලාවේ මෙයාලට සිද්ධ වෙනවා වතුර යටට ගිහින් මෙතන තියෙන කුහරයක් ඇරලා කොහොම හරි මෙතන පිරීලා තියෙන වතුර මට්ටම අඩු කරගන්න. ඊට පස්සේ මෙයාලා හැමෝම වතුර යටට ගිහින් කුහරය අරින්න උත්සාහ කරනවා. ඒත් මෙයාලට වැඩි වෙලා වතුර යට ඉන්න බැරි නිසා ආපහු වතුරෙන් උඩට එනවා. මේ වෙලාවේ රැන්ඩි අනිත් අයට කියනවා මට පුළුවන් මගේ හුස්ම විනාඩි 7ක් නතර කරගෙන ඉන්න. ඒ නිසා මම මේ වැඩේ කරන්නම්. මේක මගේ වාරේ කියලා. කොහොම හරි රැන්ඩි වතුර යටට ගිහින් ලොකු උත්සාහයක් දරලා මේ කුහරය අරින්න සමත් වෙනවා. ඒත් එකම මෙයාලව මේ කුහරය ඇතුළට ඇදිලා ගිහින් කාණු පද්ධතියක් දිගේ ඇවිත් පොඩි වතුර පාරකට වැටෙනවා. ඉතින් ටික වෙලාවක් යද්දී ඇස්සරලා බලන ඩෝරා දකිනවා එයාගේ අම්මයි තාත්තයි මෙතන ඉන්නවා කියලා. ඉතින් කොහොම හරි ඩෝරා මෙන්න මේ විදියට එයාගේ අම්මවයි තාත්තවයිත් හොයාගන්න සමත් වෙනවා. ඊට පස්සේ ඩියගෝ සැමි සහ රැන්ඩිත් මෙතනට එනවා. මේ වෙලාවේ ඩෝරාගේ අම්මා රැන්ඩිවයි සැමිවයි පෙන්නලා ඩෝරාගෙන් අහනවා මේ කවුද කියලා. ඒත් එකම සැමි ඩෝරාගේ අම්මට කියනවා අපි ඩෝරාගේ යාළුවෝ කියලා. මේ වෙලාවේ ඩෝරාගේ අම්මට තාත්තට ගොඩක් සතුටුයි. මොකද කිව්වොත් ඩෝරාගේ අම්මයි තාත්තයි ඩෝරාව නගරට එව්වේ අලුත් යාළුවෝ හදාගන්න කියලා. ඉතින් ඩෝරා එක හරියටම කරලා තියෙනවා. ටික වෙලාවක් යද්දී ඩෝරා යාගේ තාත්තට කියනවා අපි ආවේ ඔයාගේ යාළුවත් එක්ක එයාගේ ළඟ ඔයාගේ ජර්නල් එකක් තිබ්බා කියලා. ඉතින් මේ වෙලාවේ ඩෝරාගේ තාත්තා කියනවා මගේ ජර්නල් එක නැති වුණේ ගවේෂණයට දවස් කිහිපයකට කලින් වගේම අපි මෙහෙම කෙනෙක්ව දන්නේ නැහැ කියලා. ඉතින් මේ වෙලාවේ තමයි අපිට තේරෙන්නේ මේ මිනිස්සයා මෙච්චර දවසක් ඩෝරාට කරලා තියෙන බොරුවක් වගේම මෙයා උත්සාහ කරලා තියෙන්නේ ඩෝරාගේ මාර්ගයෙන් එයාගේ අම්මවයි තාත්තවයි හොයාගෙන පරපාතාවලට ගිහින් ඒකේ තියෙන රත්තරන් හොරගම් කරගන්න කියලා. ඒ වගේම මෙයා තමයි අර නිදන් හොරුන්ගේ කණ්ඩායමේ ප්‍රධානියා. මේ වෙලාවේ මේ මිනිස්සයා යාගේ කණ්ඩායමේ අයව මෙතනට ගෙන්නලා මෙයාලවත් අල්ලගෙන පරපාතාවලට යන්න පිටත් වෙනවා. ඉතින් ටික වෙලාවක් කොහොම යන ගමන් ඉද්දි මෙයාලා එක තැනකට එනවා. මේ වෙලාවේ මෙයාලා දකිනවා මෙයාලා මෙච්චර කල් හොයපු ඉන්කාවරුන්ගේ පුරාවෘතයක් වුණ ඒ නැති වුණ පරපාතා නගරය. ඉතින් මේ නිදන් හොරු කණ්ඩායම අද රෑ පරපාතා නගරයේ ප්‍රධාන දොරටුව ළඟ කඳවුරු බඳින්න හිතාගෙන එතනට යන්න පිටත් වෙනවා. ඉතින් මෙයාලා ඔහම යන ගමන් ඉද්දී බූට්ස් ඇවිත් ඩෝරාව ගැට ගහලා තියෙන බැමි ලිහනවා. මේ වෙලාවේ එක මිනිස්සෙක් ඩෝරා ඉන්න පැත්ත බැලුවත් මේ මිනිස්සයා ඒ සිද්ධිය දකින්නේ නැහැ. ඊට පස්සේ බූට්ස් ගිහිත් අනිත් අයගෙත් ගැට ගහලා තියෙන බැමි ලිහනවා. ඒත් මේ වෙලාවේ එක මිනිස්සෙක්ට රැන්ඩිව අහුවෙනවා. ඒත් ඩෝරා මේ මිනිස්සයාටත් ගහලා මෙතනින් පැන ගන්නවා. ඒත් එක්කම අනිත් අය ඩෝරාලගේ පස්සෙන් යන්න හැදුවා. මේ මිනිස්සයාලට කියනවා අනිත් අයව දොර ළඟට ගෙනියන්න මම දන්නවා එයාලා ඊළඟට කරන්නේ මොකක්ද
කුමක්ද කියලා. ඊට පස්සේ අපිට පෙන්නනවා ඩෝරා ඩීගෝ රැන්ඩි සහ සැමි හොයාගෙන යද්දි මෙතනින් පහලට වැටෙනවා. මේ වෙලාවේ මෙතනට බූට්ස් එනවා. ඩෝරා බූට්ස්ට කියනවා ඔයාට එහෙම නොකර ඉන්න ඇතිබුනේ තව පොඩ්ඩෙන් අපිව අහුවෙනවා කියලා. ඉතින් ඩෝරා හිතුවත් නිදන් හොරුන්ට නිදානේ තියෙන තැන කිව්වට පස්සේ මෙයාලට ආපහු යන්න දෙයි කියලා. මේ වෙලාවේ තමයි ඩෝරාට තේරෙන්නේ අපි එහෙම කරත් එයාලා අපිව මරලා දානවා කියලා. ඒත් ඩෝරා කියනවා මට එයාලව බේරගන්න බැරි වෙයි. ඒකට මට ශක්තියක් නැහැ. මම නිකන් ළමයෙක් විතරයි කියලා. ඒත් එක්කම බූට්ස් ඩෝරාට කියනවා ඔයා ළමයෙක් නෙවෙයි. ඒ වගේම ඔයා වැඩිහිටියෙකුත් නෙවෙයි. ඔයා තරුණියක්. ඔයා ගොඩක් ශක්තිමත් තරුණියක්. ඔයාට අනිවාර්යයෙන්ම එයාලව බේරගන්න පුළුවන්. ඒත් ඒක ඔයාට තනියම කරන්න බැහැ කියලා. මේ වෙලාවේ ඩෝරා පුදුම වෙනවා කොහොමද බූට්ස් කතා කරේ කියලා. ඒත් මේ සිද්ධිය ඩෝරාගේ හිතේ මැවෙන දෙයක් විතරයි. ඊට පස්සේ ඩෝරා යාළුවොත් එක්ක එකතු වෙලා එයාගේ අම්මාවේ තාත්තව බේරගෙන නිදන් හොරුන්ගෙන් පරපාතා නගරය බේරගන්න ප්ලෑන් කරනවා. මේ වෙලාවේ ඩෝරා දකිනවා ස්වයිපර් සහ තවත් මිනිස්සෙක් ප්‍රධාන දොරටුව මුර කරනවා. ඒත් කොහොම හරි මෙයාලා ප්ලෑන් කරලා එයාලගේ අවධානය මේ පැත්තට අරගෙන විෂ සහිත ගෙම්බෙක්ව මෙතනට දාලා මේ මිනිස්සයා වගේම ස්වයිපර්වත් සිහිය නැති කරලා කොහොම හරි ප්‍රධාන දොරටුව ළඟට යනවා. මේ වෙලාවේ රැන්ඩි මෙතන තිබුණ ලීවර් එකක් දැකලා ඒක අදින්න යද්දිම ඩෝරා කියනවා මෙතන උගුල් තියෙනවා ඕක කරන්න එපා කියලා. ඉතින් මේක තමයි මෙයාලට හම්බ වෙන තුන්වෙනි අභියෝගය. මෙයාලට තියෙන්නේ මෙතන තියෙන ප්‍රහෙලිකාව විසඳලා මේ දොරටුව අරින්න. කොහොම හරි මෙයාලා මෙතන තියෙන තරු රටාවල පිළිවෙල අනුව ඒකට අදාළ ලීවරේ ළඟට ගිහින් ඒවා ඇදලා කොහොම හරි දොරටුව අරගන්න සමත් වෙනවා. ඒ වගේම නොය විදිහට මෙයාලට හම්බ වුණ තුන්වෙනි අභියෝගයටත් මෙයාලා සාර්ථකව මුහුණ දෙනවා. ඊට පස්සේ මෙයාලා පරපාතා නගරයට ඇතුල් වෙනවා. ඔහොම ටික දුරක් යද්දී මෙයාලා දොරක් අරගෙන එක තැනකට යනවා. ඉතින් මෙයාලට පේනවා තවදුරටත් මෙයාලට ඉස්සරහට යන්න දොරක් නැහැ කියලා. මේ වෙලාවේ මෙතන තියෙන පිළිමයක් උඩ තිබිලා රැන්ඩිට තැටියක් හම්බ වෙනවා. ඇත්තටම කිව්වොත් මේක සූර්ය පළංගනාවක්. මේ වෙලාවේ මෙයාලට තේරෙනවා ආලෝකය සූර්ය පළංගනාවට පරාවර්තනය කරලා බිත්තියට ඇල්ලුවට පස්සේ තමයි මෙතන තියෙන දොර ඇරෙන්න කියලා. ඉතින් මේ තමයි මෙයාලට හම්බ වෙන හතරවෙනි අභියෝගය. කොහොම හරි මෙයාලා ටෝච් එකේ එන ආලෝකය සූර්ය පළංගනාව සහ කණ්ණාඩියක් භාවිතා කරලා ඒ ඇතිවන ආලෝකය බිත්තියේ ඒ තැනට අල්ලනවත් එක්කම දොරක් ඇරෙනවා. ඒත් එක්කම මෙතන තියෙන උගුල් වගේක් ක්‍රියාත්මක වෙනවා. මේ වෙලාවේ මෙයාලා දකිනවා දොර වැහෙනවා කියලා. ඒත් කොහොම හරි මෙයාලා දොරෙන් ඇතුළට යන්න සමත් වෙනවා. ඒත් එක්කම මෙයාලා දකිනවා වඳුරෙක් හැඩයට හදපු රත්තරන් පිළිමයක්. මෙයාලා මේ පැත්තට යන්න හැදුවත් එකපාරටම ආපහු උගුල් වගේක් ක්‍රියාත්මක වෙලා මෙයාලව යකඩ උල් වගේක් තියෙන පැත්තට ලිස්සලා ගියා. කොහොම හරි මෙයාලා මෙතනනුත් බේරෙන්න සමත් වෙනවා. ඉතින් කොහොම හරි මෙයාලට හම්බ වුණු හතරවෙනි අභියෝගයටත් සාර්ථකව මුහුණ දෙනවා. මේ වෙලාවේ මෙයාලා දකිනවා නැති වුණු රත්තරන් ටික මෙතන තියෙනවා. ඒ වගේම මෙතන රත්තරන් වලින් හදපු වඳුරෙක්ගේ ප්‍රතිමාවකුත් තියෙනවා. ඔන්න දැන් තමයි මෙයාලට පස්වෙනි සහ අවසාන අභියෝගයට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. ඩෝරා මෙතන තියෙන ඉන්කාවරුන්ගේ ලියන භාෂාව හරහා දැනගන්නවා මෙයාලට මුහුණ දෙන්න වෙන අභියෝගය ගැන. ඒක මෙයාලගෙන් අහන ප්‍රශ්නයක්. ඒ තමයි දෙවියන්ට පූජාවක් කරන්න හොඟක්ම ගරු කරන දෙයකින්. ඒ කියන්නේ ඉන්කාවරුන් හොඟක්ම ගරු කරන දෙයක් මෙතන තියෙන ප්‍රතිමාවට පූජා කරන්න ඕනේ. ඒක තමයි මෙයාලට හම්බ වෙන අවසාන ප්‍රශ්නය. ඉතින් මේ වෙලාවේ මෙතනට අර මිනිස්සයා එනවා. ඉතින් මේ මිනිස්සයා මේ වෙලාවෙත් කරලා තියෙන්නේ ඩෝරා සහ යාළුවෝ ලවා අමාරු දේවල් ටික කරගෙන ලේසියෙන්ම මෙතනට එන එක. කොහොම හරි මේ මිනිස්සයා මෙතනට ඇවිත් මේ ප්‍රශ්නෙට උත්තරය රත්තරන් කියලා හිතලා රත්තරන් කාසියක් අරගෙන මේ ප්‍රතිමාවේ අත් දෙක උඩින් තියනවා. ඒත් එක්කම මේ ප්‍රතිමාවේ අත් දෙක උඩට ඉස්සෙනවා. මේ වෙලාවේ මේ මිනිස්සයා මේ රත්තරන් ටික මගේ කිය දඟලන්න පටන් ගන්නවා. ඒත් ඒ සතුට වැඩි වෙලාවක් තියෙන්නේ නැහැ. මොකද ඩෝරා මෙයාට කියනවා ඔයා මං ගැන වැරදියට හිතාගෙන ඉන්නේ. මම හැම දෙයක් ගැනම දන්න කෙනෙක් නෙවෙයි. ඒත් මම දැනගත්තා ඔයා අපේ පස්සෙන් එනවා කියලා. මම දැනගෙන හිටියා ඔයා අපි හැමෝවම අමාරුවක දානවා කියලා. ඒ වගේම මම තව එක දෙයක් දැනගෙන හිටියා. ඒ තමයි අන්තිම ඉන්ක ප්‍රශ්නේ වර්ධින කෙනාට මොකක්ද වෙන්නේ කියලා. ඒ නිසයි අපි මෙතන ඉන්නේ. ඒ වගේම ඔයා ඔතන ඉන්නේ කියලා. ඒත් එක්කම අර මිනිස්සයා හිටගෙන ඉන්න තැන පොළව කඩාගෙන ඇතුළට වැටෙන්න පටන් ගන්නවා. මේ වෙලාවේ මේ මිනිස්සයාවත් ඇතුළට වැටෙනවා. ඒ කියන්නේ මේ මිනිස්සයා දීලා තියෙන්නේ වැරදි උත්තරේ. මේ වෙලාවේ ඩෝරා දකිනවා අර මිනිස්සයව පොළව කඩාගෙන ඇතුළට වැටුණට මෙතන බේරිලා ඉන්නවා කියලා. ඒත් එක්කම මෙතනට සෙබළු වගේක් එක්ක මෙයාලට අර කලින් හම්බ වුණ වයසක ගැහැණු කෙනත් එනවා. ඒ වගේම ඩෝරාගේ අම්මයි තාත්තයිත් මෙතනට එනවා. මේ වෙලාවේ තමයි මෙයාලා දකින්නේ අර වයසක ගැහැණු කෙනා වෙන කවුරුත් නෙවෙයි පරපාතවල රෙජිනා කියලා. ඉතින් මේ වෙලාවේ රෙජිනා සෙබළුන්ට මෙයාලා වල්ල ගන්න කියලා කිව්වත් ඩෝරා රෙජිනාගෙන් අන්තිම ඉන්ක ප්‍රශ්නය විසඳන්න අවස්ථාවක් ඉල්ලනවා. ඉතින් රෙජිනා ඩෝරාට ඒකට අවස්ථාව දෙනවා. ඊට පස්සේ ඩෝරා මෙතනින් වතුර ටිකක් අරගෙන මේ ප්‍රතිමාවේ අතට වක් කරනවත් එක්කම
මෙතන වැහිලා තිබුණු දොරවල් ඇරෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඩෝරා යාට හම්බ වුණු අවසාන අභියෝගයටත් සාර්ථකව මුහුණ දෙනවා. ඉතින් ඒ නිසාම රෙජිනා විසින් ඩෝරාවයි යාගේ අම්මවයි තාත්තවයි සහ යාළුවෝ ටිකව නිදහස් කරනවා. ටික වෙලාවක් යද්දී එකපාරටම භූමිකම්පාවක් වෙන්න පටන් ගන්නවා. බැලින්නම් ස්වයිපර් ඇවිත් අතන තිබුණු රත්තරන් ප්‍රතිමාවත් අරගෙන මෙතනින් පැනලා යනවා. ටික වෙලාවක් යද්දි මෙතන කඩාගෙන වැටෙන්න පටන් ගන්නවා. ඒත් එක්කම ඩෝරා සහ කට්ටිය මෙතනින් දුවනවා. ඒත් අර මිනිස්සයව රජිනිගේ සෙබළු විසින් අල්ලගෙන යනවා. කොහොම හරි මෙයාලා ප්‍රධාන දොරටුව ළඟට යනවා වගේම බූට්ස් ගිහින් ස්වයිපර්ගෙන් අර ප්‍රතිමාවත් ගන්නවා. ඉතින් ඊට පස්සේ ඩෝරා ගිහින් මේ රත්තරන් ප්‍රතිමාවත් අරගෙන ආපහු තිබ්බ තැනින්ම තියලා මේ වෙන්න ගිය විනාශය නවත්තලා පරපාතා නගරය බේර ගන්න සමත් වෙනවා. ඩෝරාගේ අම්මයි තාත්තයි ඩෝරා මේ කරපු දේ ගැන ගොඩක් සතුටු වෙනවා. ඊට පස්සේ මෙයාලා ආපහු ඩෝරාලගේ ගෙදර යනවා. ඒ වගේම ඩියගෝ සැමි සහ රැන්ඩිට එයාලගේ දෙමාපියන්වත් හම්බ වෙනවා. ඊට පස්සේ අපිට පෙන්නනවා ඩෝරා යාගේ අම්මයි තාත්තයිත් එක්ක කතා කර කර ඉන්නවා. මේ වෙලාවක ඩෝරාගේ තාත්තා ඩෝරාට කියනවා ඔයා ආපහු නගරයට යන්න ඕනේ නැහැ. ඔයාට පුළුවන් කලින් වගේම අපිත් එක්ක කැලේට වෙලා ඉන්න කියලා. ඒත් ඩෝරා තීරණය කරනවා ආපහු නගරයට ගිහින් ඉගෙනීමේ කටයුතු ටික කරගෙන ඉන්න. ඔන්න ඕතනින් අද මූවි එකත් එන්ඩ් වෙනවා. ඉතින් කොහොමද අද මූවි එක මුලින් ඉඳන් බැලුවා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට ලයික් එකක් දාලා මේ වගේ මූවිස් ඉස්සරහටත් ඕන නම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාගෙන ඔයා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම පහලින් තියෙන subscribe button එක click කරලා ඊට එහා පැත්තෙන් තියෙන bell notification button එකත් all දාලා තියාගන්න අමතක කරන්න එපා. එන තවත් මේ වගේ සුපිරිම මූවි එකකින් ඉක්මනින්ම මුණ ගැහෙමු.